හිච්චා මවතුමියනි තුනට කවුන්ටිං ක්ලාස් නේද? අනේ අපේ හිච්ච කාමරේට දුවලා ගිහින් ක්ලාස් එකට ජොයින් වෙනවා. මෙහෙම කතන්දරයක් දන්නේ නැති හිච්චගේ තාත්තා කාමරේ දොර ගාවට එනවා. හිච්චා අද වොෂ්රූම් ගියාද? ඇහෙනවද පැහැදිලිව පේනවද? ඔව්. කොමඩ් එක ෆ්ලෂ් කරලා දාවේ. මං කියන දේ පැහැදිලිව පේනවද ඇහෙනවද? ඔව්. ඒක ඇතුළට නහයක් කරන් යන්නේ. අනික මම නොදන්නේ ඔබේ මතක ගැන. කොතනින්ද නැවැද්දේ මේ නවත් මුදරක්වත් උඹලට මතක නැහැ නේද? මට නම් මතකයි. මතකයි? හොඳට මතක් කරපන් ඇතුළට ගිහලා මොකද්ද කරේ කියලා. කොතනද නැවැද්දේ? ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම. ඈ? මොනවද මං කියන්නේ? උඹට පයිතියන්ද? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන කොටස කතා කරේ. ඔව්. ඔව්? පයිතියන්ද ඔව් කියන්නේ? එකට කියන්නම කන පල්ලා හරිද? තාම අපි ගණන් හදන්න තාම ප්‍රවිෂ්ඨ වුණේ නැහැ. හරි? හරි තමයි. මේ ලෝකයක අවංකව ළමයෙක්ගේ සාර්ථකත්වයක් දකින්න මහන්සිනේ තුන්ගොල්ලයි. අම්මයි තාත්තයි ගුරුවරු. ඒ තුන්ගොල්ලන්ට ගරු කරන්න පුරුදු වෙනවා. ඕක නෙවෙයිනේ තුන. ඈ? උඹ වෙනවද මට උගන්නන්න? කියහම බලන්න තව කවුද එහෙනම් ළමයෙක්ගේ සාර්ථකත්වයට මහන්සි වෙන්නේ කියලා? බැංකු ණය. බැංකු ණය? හිච්චා ඔබ මාව වීලුවකට ගත්තද? ආයක තුනද? ඔව්. ඔව්.